වෙසක් සතිය 2570 වන සම්බුද්ධ ජයන්තිය වෛසාඛ්‍ය මහා පුණ්‍යෝත්සවය සිහිපත් කරගනිමින් අම්දෙහි ලිහිණියාගම මහා විද්‍යාලයේ දියත් වෙලා තියෙනවා. අද දවසේදීත් අපි මේ උත්සාහ කරන්නේ ලොකු ප්‍රයත්නයක යෙදෙන්නේ ඒ සාර ධර්ම ටික ආරක්ෂා කරගෙන දියුණු කර ගැනීම සඳහායි. ඒ සඳහා වැඩම කරන්න යෙදුන අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මාපිය වන්දනා වැඩසටහන මම මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව නම ඇහුවට පස්සේ මම බැලුවා අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ හොයාගන්න පුළුවන් දෙනාම සාදු කියන්න. මෙතන සිට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි එන්න පුළුවන්ද? නෑ. ආවත් බාර ගන්නවද? නෑ. එහෙනම් පුතේ උපත්කම ජයගත්ත හැම කෙනෙක්ම ජයගත්තේ මාර්ග දෙකකින්. උපත්කම ජය ගන්නවා කියන්නේ සප ජීවිතයක් ගෙවන කියන්නේ මොකද්ද? හොඳ ගියක්, ලස්සන ගියක්. රූපයක් මාර්ග. ඔබ දැක තියෙන බුදුහාමුදුරන්ගේ ලස්සන රූපයක් මාර්ග. මවාගත් රූපය කොයිතරම් ලස්සනද? විතා ගුණයන් මාවිත ගලා හැලෙනවා කියලා ඔබේ ආදරණීය අම්මගේ තාත්තගේ රූපෙම වගන්න ඔබට පසුවින් එසේ බුදුහාමුදුරෝ මාතා පිතු අනාකුලාච කම්මන්තා යුතුයකම් එත්නම් ඔබට මේ පිළිබඳ වැට ලැබෙනවා දිවි මගට කාගෙත් සැනසීම මව්පියවරු සිතට දැනේ මව්පියවරුන් හටයි පුංචි කාලේ මම එච්චර ලස්සන නෑ. අම්මගේ තාත්තගේ රූපෙටත් වඩා මගේ රූපේ ලස්සනයි. ඒ නිසා ආදරේ කළේ කියන්න පහගෙන ඉන්න මගේ පුලේ. මගේ දුව මගේ පුතා අතීතයේ කුස තුල ඉපදුනා. සියලුම දෙමාපියෝ දොල පුතා. අම්මා මහ හයියෙන් කෑ ගහන්න පුංචි කාලේ ඔබට මතකද? අපේ අම්මා හැමදාම දෙමි ගියා. පුතා නොතෙමි එකගෙන ගියා. අපිට රස කෑමක් කන්න දෙන්න බැරි හැම දවසකම පුතේ අම්මා හදවතින් හැඬුවා. තාත්තා බිහි වෙන්න ලං වෙනකොට තාත්තගේ තාත්තා ගෙදර වැඩ කළේ තාත්තා
කාලට මඩ නාගෙන ගිනි අවුදුක් විඳිනවා. නොඑක් තැන්වල කුලියට වැඩට ගියා. ගිනි කාස්තාවේ කුලි වැඩ කරලා දුක් විඳිනවා. හැන්දෑවට ගෙදර එන්නේ කන්න බඩු මල්ලක් උස්සගෙන. තාත්තලු දෙයිනම් හැන්ද වෙනකන් දුක් විඳේ. ඒ බඩු මල්ල ගේන්න කාට කන්න දෙන්නද? වේදුවන් නුවත් දිවිබර මට රැඳුනේ පුදුමයි පුතු මම වෙමි පුතුනි සෙනෙහස නැතිද දරුවනේ හඳුනන්නේ. දුවේ පුතේ පුංචි කාලේ වැඩිපුර ගත කළේ අම්මගේ උකුලේ.